වැදගත් වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. අද අපේ පුතාගේ උපන්දිනේ පළවෙනි අවුරුද්ද උපන්දිනේ. අපි අද එයාට බාරයක් වෙලා තිබුණා ගලේ බණ්ඩාර දේවාලේ. ඉපදෙන්න කලින් යට ගහ බාරයක්. ඉතින් අද අපි බාරේ දෙන්න තමයි ගියේ. කවුද පුතේ? ඌ කියන්නේ කවුද? ඌ කියන්නේ කවුද? වැඩි කතාවක් යන නිදිමත වෙලා වගේ තමයි ඉන්නේ. කොහොමත් වාහන යනවා නම් ඉක්මනට යන නිදා ගන්නවා. කොහමගේ පණ? අම්මගේ පණකෝ? ඔය කාපාක් දෙකක් තුනක් විතර තියෙනවා. යන පාරේ ඕගොල්ලන්ට පළතුරු වට්ටි හදාගන්න ඒවා. එතකොට පඳුරක් වුණත් මේ එතනින් ගන්න පුළුවන්. ලංකාවේ කිසිම තැනකට මම මෙහෙම විශ්වාසයෙන් ගිහින් නැහැ. මෙතන ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරොත් ඒකම වැරදිලත් නැහැ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ටත් බලන්න එහෙම යන්න අවස්ථාවක් හම්බුනොත් ගිහින් බලන්න. ඇත්තටම කරන ප්‍රාර්ථනා හරියනවා. මගේ මේ වීඩියෝ එකේ ඔයාලට පෙනේ ඉන්න සෙනසුරාදාටයි බදාදාටයි බාර ඔප්පු කරන්න තමයි මිනිස්සු එන්නේ. මේ පිරලා ඉන්න සෙනඟ දැක්කම හිතෙනවා මිනිස්සුන්ට කොච්චර හිතපු දේවල් මෙතෙන්ට ආවට පස්සේ හරි ගිහින් තියනවාද කියලා. ඒ තරමටම සෙනඟ. කියන්න ඕනේ දේවාලේ බාරට ඔයාලට කැමති දෙයක් බාර වෙන්න පුළුවන්. අපි දැන් එදා කිරිබත් තමයි බාර උනේ. එතකොට අර පූජා කරන්න වෙනමයි එතන ඉන්න අයට පාර්සල් කරලා යන්න පුළුවන් බෙදලා දෙන්න. ගොඩාක් මිනිස්සු ඉන්නවා ඕන තරම් කෑම අරන් ගියොත් බෙදලා දෙන්න පුළුවන්. පින් සිද්ධ වෙන්න.